Hello, ගලන්ට කොහමද? Hello everyone. කොහොගොල්ලන්? ඔන්න මං ආවා. Sorry, ගොඩාක් sorry. late වුණාට මොකද අද වැස්ස හොඳටම සහ මේ train එකත් late වුණා. ඒකයි. Okay, මම දැන් විස්තර කියන්නම්. මම ඔය ඉස්සෙල්ලා ලොකු වීඩියෝ එකක් දැම්ම 1 hour වල. ඉතින් කට්ටිය කිව්වා එක දිග වැඩි කියලා. ඒ වුණාට මට කරන්න දෙයක් නැහැ. ඒ මොකද මම අනිවාර්යයෙන්ම සම්පූර්ණ විස්තර ඔක්කොම කියන්න ඕනේ ඒක නිසා. හරි මම දැන් කෙටියෙන් ඔක්කොම විස්තර ඔයගලන්ට කියන්නම්. හරි ටයර්ඩ් මට මේ දවස් ටිකේම නිදි නෑ. මොකද මම රෑ එළි වෙනකන් නැගිටලා ඉඳලා තමයි ලංකාවේ කට්ටියව කන්ටැක්ට් කරගන්නේ. ජොබ් එකට ගියෙත් නැහැ. ඉතින් මොනවා වෙයිද දන්නේ නැහැ. anyway හරි. දැන් කියන්නම්කෝ දැන් අතුරුගිරිය ශ්‍රී ලංකාවේ අතුරුගිරිය මිලේනියම් සිටි ටියුලිප් zone 3 මගේ නිවසක් තියෙනවා. ඒ වගේම ගෙවල් 70ක් තියෙනවා. වටේටම තාප්පේ බැඳලා අනේ ප්ලීස් කෝල් කරන්න එපා. මට මේ වීඩියෝ එක කරගන්න ඕනේ. වටේටම තාප්පේ බැඳලා සිකියුරිටි එකක් තියලා තියෙනවා. ඉතින් මේ මෙතන ඉන්නවා සුබසාධක සංගමයේ කියලා දෙන්නෙක් සහ කීප දෙනෙක් ඉන්නවා බලෙන් වගේ මෙතනට ඇවිල්ලා. මෙතන ඒ සුබසාධක සංගමයේ පවත්වාගෙන යන්නේ බලෙන් වගේ. අනිත් කට්ටියගේ ගොඩක් කට්ටියගේ අකමැත්තෙන්. එතකොට සීතලයි. එතකොට දැන් මේ සුබසාධක කට්ටියේ සංගමයේ ගිහිල්ලා පළාත් පාලන සභාවෙන් උදව්වක් කියලා තියෙනවා මේ ඇතුලේ රෙසිඩන්ස් එක ඇතුලේ තියෙන පාරවල් ටික කැඩිලා එක හදලා දෙන්න කියලා. එතකොට පළාත් පාලන සභාවෙන් කියලා තියෙනවා හරි ඕකේ අපි බලන්නම් කියලා ඒගොල්ලන් ලක්ෂ 38ක් පාස් කරලා තියෙනවා. ඒ ලක්ෂ 38ට පාස් වෙලා නගර සභාවට ආවම නගර සභාවෙන් කියලා තියෙනවා අපිට අයිතිය දෙන්න ඕනේ පාරවල් වල අයිතිය සහ මේක ඇතුලේ අයිතිය දෙන්න ඕනේ. එතකොට තමයි අපි ඔයගලන්ට සල්ලි පාස් කරලා හදන්නේ කියලා. එතකොට ඔය කතාවෙන් පස්සේ කොහොම හරි දැන් ඇවිල්ලා අපේ ගොඩක් කට්ටිය කැමති නෑ. නමුත් මේ සිකියුරිටි එකේ ඉන්න නිහල් කියන කෙනා සහ සභාපති තුමිය වන රමණී කේරළගල මහත්මිය සහ බණ්ඩාගාරිකතුමිය මේ සමුළුවේ ඒ කියන්නේ සුබසාධක සංගමේ බණ්ඩාගාරිකතුමිය ලලන්ති ඩිසිල්වා කියන මහත්මිය ඒ තුන්දෙනා බලාත්කාරයෙන් වගේ ගොඩක් කට්ටියට ගේට් එකේ ගාව ඉඳලා කරදර කළා වගේ සයින් අරගෙන තියෙනවා. දැන් අපි ගොඩක් කට්ටිය මේකට අකමැති විශේෂයෙන්ම මේ පිටරටවල සිටින කට්ටිය කවුරුත් මේක ගැන දන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ දැන් මම කට්ටිය නෑනේ. මම මැසේජ් එකක් දැම්මනේ ලයිව් වෙනවා කියලා. කොහොමද ඊට පස්සේ දැන් මම ගොඩක් අගමැතිතුමාට ලියුමක් දාලා තියෙන්නේ. නමුත් කිසිම උත්තරයක් නැහැ. දැන් මම වීඩියෝත් ගොඩක් දාලා තියෙන්නේ. කවුරුත් ඒවට ආන්සර් කරෙත් නැහැ. මේ කියන්නේ මේ රජයේ පැවැත්මෙන් මේක පොලිටිකල් ප්‍රශ්නයක් නෙමෙයි. මේක අපේ රෙසිඩන්ස් එකට බලපාලා තියෙන ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඒක නිසා මේක රෙසිඩන්ස් එකට බලපාලා මේ පැත්තේ හරියට හොරු ඉන්නවා. රොමේනියන් කට්ටිය ඒගොල්ලන් මේ ෆෝන් උදරලා ගෙනියනවා. එතකොට මේ ප්‍රශ්නෙට තමයි මම කට්ටියකින් ඉල්ලන්නේ අපිට උදව් කරන්න. එතකොට දැන් අපි කට්ටියම අකමැති කට්ටිය එකතු වෙලා අපි මේකට ඇක්ෂන් එක ගන්නවා. ඒ කියන්නේ නීති මාර්ගවලට යනවා, ලියන්න ඕන තැන් වලට කට්ටියට ලියනවා, මේ සම්බන්ධයෙන් හැම කෙනාම දැනුවත් කරනවා. ඉතින් ඕගොල්ලන් පුළුවන් විදියට අපිට සපෝට් එකක් දෙන්න මේ වීඩියෝස් ෂෙයා කරන්න, මේ වීඩියෝස් මේ කමෙන්ට් කරන්න අඩු ගානේ බුදු සරණයි කියලා හරි දාන්න ඒක අපිට ලොකු සපෝට් එකක්. ඉතින් මේ විදියට අපේ පුද්ගලික දේපල රජයට දෙනවට අපි කැමති නැහැ. අපි කියන්නේ කමක් නැහැ උදව් කරන්න බැරි නම් රජයට. ඒක දුප්පත් මිනිස්සෙට ඔය ලක්ෂ 38ට දැන් පාස් වෙලානේ. ඔය අපිට වඩා නැති කට්ටිය ඉන්නවනේ උද දවල් කණ්ඩ විදියක් නැති කට්ටිය ඉන්නවනේ. අන්න ඒ කට්ටියට කමක් නැහැ උදව් කරන්න. අපිට දෙනවා නම් අපි කැමති. දුන්නේ නැතත් අපිට ප්‍රශ්නයක් නැහැ. අපි කාටවත් කරදරයක් කරන්න තු මෙච්චර කාලයක් තමයි අපි මේ හොඳට හිටියේ. අපේ රෙසිඩන්ස් එකේනුත් කිසිම ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ. ඉතින් මේ සම්බන්ධයෙන් මගේ ගාව ලියකියවිලි ඔක්කොම තියෙනවා. මම ඔයගලන්ට නගරාධිපතිතුමා ඇවිල්ලා කරපු බලපෑම් වල ඒ නගරාධිපතිතුමා දැන් කියන්නේ ඒගොල්ලන් සල්ලි පාස් කරන්න නම් අපි එයාගොල්ලන්ට රජයට ලියන්න ඕනෙලු. හරිද? අපි පුද්ගලික දේපල. ඒකට මම එදා වොයිස් එකේ කතා කරා. ඒ කතා කරනකොට ඒක මම ඔයගොල්ලන්ට දාලා තියෙන්නේ වෙනමම. ඒකේ කියන්නේ නගරාධිපතිතුමා එහෙමනම් ඔයගොල්ලෝ අකමැති නම් කුණු ගෙනියන එක නවත්වනවා.
එතකොට කුණු ගෙනියන එක නවත්තන එක එහෙම තහනන්නේ එහෙම කරන්න බෑනේ කියලා ඇහුවම එයා කියනවා එහෙනම් වරි පණම ගෙවන එක නවත්තනවා. එතකොට මේ නගරාධිපතිතුමා රංජන් ජයලාල් කඩුවෙල නගරාධිපතිතුමා තමයි මේම කියන්නේ. එතකොට මම ඇහුවම ඇයි එහෙම කරන්නේ ඔබතුමාට තනි තීරණ ගන්න බෑනේ මේවා අසාධාරණයිනේ රජයට ඕන තරම් ඉඩම් තියෙනවානේ ඇයි මේ අපේ පුද්ගලික දේවල් ගන්න කියලා. එතකොට මේ එහෙම කියනකොටම මේගොල්ලන් අර ලසන්ති කියන කෙනා කට් කරා. ලලන්ති සෝරි එදත් මම වීඩියෝ එකේ ලසන්ති කියලා කියන්නේ මම ඒගොල්ලන්ගේ නම හරියට දන්නේ නැහැ. පස්සේ තමයි හරියට ඔයා ගත්තේ. මම ඉන්නේ ලංකාවේ නෙමෙයි මං ඉන්නේ ප්‍රංශේ. ඉතින් මං අයිෆල් ටවර් එක ගාව ඔයගොල්ලන්ට පොරොන්දුනා වගේ වීඩියෝ එක දාන්නේ. මම පස්සේ ටිකක් තව චුට්ටක් කින් තව රැ වෙනවා. ඊට පස්සේ ගොඩාක් ලයිට්ස් ඔක්කොම දානවා මේකේ. එතකොට මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඉතින් මේ සම්බන්ධයෙන් මෙච්චරයි. පළවෙනි වීඩියෝ එක මම එච්චර දිගට දැම්මේ. මොකද මම නීති මාර්ග වලටත් යනවා. අපි කට්ටිය එකතු වෙලා නීති මාර්ග වලටත් යනවා. සහ ඉහළම තැන් වලටත් යන්න ඕන. හැම රටේ නැත්තම් පිට රට හරි තැන් වලටත් අපි යනවා. මේකට අපිට සාධාරණයක් ඉෂ්ට කරේ නැත්තම්. කරුණාකරලා මේ විදිහට මේ පිට රට ඉන්න මිනිස්සුන්ට මේ විදිහට කරදර කරන එක නවත්තන්න. හරිද? අපිට කවදාවත් අවුරුදු 20ක් අපි මේ ගෙවල් ගත්තේ 2003. එදා ඉඳලා අපිට කිසිම රජයකින් අපිට මෙහෙම කරදර කළා නැහැ. අපිට උදව් කළා තියෙනවා මිසක්. මං හිතන්නේ ඒගොල්ලන් මට කිව්වා 2019 මොකක් හරි රජයකින් අපිට පාර හදලා දුන්නා කියලා. මම නම් දන්නේ නැහැ. එහෙම තමයි කිව්වේ. එතකොට මේ විදිහට කරදර කරන්න එපා ප්ලීස්. මම මේ වීඩියෝ ෂෙයා කරනවා. ජනාධිපතිතුමාට අපව ප්‍රයිම් මිනිස්ටර්ට අපව කඩුවෙල නගරාධිපතිතුමාට මේ ඔක්කොම මම ෂෙයා කරනවා. ඉතින් ඔයගොල්ලන් කට්ටිය කෝ ඉතින් එන්න මං එනවද කියලා අහලා හිටියා. මට ගොඩක් කට්ටිය නම් පේන්න නැහැ. මේ වෙලාවේ ඔයගොල්ලන් බිසිද දන්නේ නැහැ. එහෙනම් ඉතින් ප්‍රශ්නේ සම්බන්ධයෙන් එච්චරයි. ඊට වඩා දිග වීඩියෝ දාන්න බෑ. මොකද ගිය පාර වීඩියෝ එක මම අනිවාර්යයෙන්ම දාන්න ඕන නිසා දැම්මේ. කට්ටිය මට කිව්වා ඒක ටිකක් දිග වැඩි මිස්. එහෙම කියලා ඒත් කරන්න දෙයක් නෑ. අපි නීති මාර්ග ගන්නවා නම් අනිවාර්යයෙන්ම සම්පූර්ණම ස්ටෝරි එක අපි කියන්න ඕනේ. ඉතින් ඒක තමයි ප්‍රශ්නේ. ඉතින් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, මේක ෂෙයා කරන්න. ඔයගොල්ලන්ගේ සපෝට් එක අපිට ඕනේ. අපි කවදාවත් ගවර්න්මන්ට් වලින් කිසිම ගවර්න්මන්ට් වලින් පර්සනලි මම සහ ඔය රෙසිඩන්ස් එකේ ඉන්න ගොඩක් වයස කට්ටිය ඉන්නවා රිටයර්ඩ් කට්ටිය ඉන්නවා ඒගොල්ලන්ට කරදරයක් නැතුව ඉන්න දෙන්න ප්ලීස් අපිට කරදර කරන එක නවත්තන්න අපි කිසිම ගවර්න්මන්ට් එකකට ප්‍රශ්න කරන්නේ නැහැ කරදර කරන්නේ නැහැ අපේ රෙසිඩන්ස් එකෙන් කිසිම කරදරයක් ආවේ නැහැ ඉතින් ඒක නිසා කරුණාකරලා ප්ලීස් රජයට මම කියන්නේ මේකට සම්බන්ධ සියලු කෙනාම විභාග කරන්න මෙතන ඇත්තටම මොකද්ද වෙන්නේ මේ වංචාව සහ මේගොල්ලන්ට ඇත්තටම අපිට හරි කරදරයි මේ සුබ සාධක සංගමයෙන් ඒ සම්බන්ධව අපි වෙනම පියවර ගන්නවා. ඉතින් මෙච්චරයි. ඊට වඩා දිග වීඩියෝ එකක් දැම්මොත් ඔයගොල්ලන්ට ඩේටාත් නැහැ බලන්න. රයිට් මම ආපහු එන්නම්. ඉතින් ලයිව්ස් ටිකක් දාන්න මම යන්න ඉස්සෙල්ලා. ඊට පස්සේ මගේ ඇස් දෙලුණුත් කඳුළු වෙනවා සීතලයි. හොඳටම වැස්ස ටවර් එකක් ටිකක් ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඒක පල්ලෙයාමයි මම ඉන්නේ. මම මේ ඔලිව් ගහ යට ඉඳලා තමයි ඔයගොල්ලන්ට වීඩියෝ කරේ. මොකද වැස්ස නිසා. මේ සයිඩ් එකකින් පෙන්නමු. ඔයගොල්ලන්ට ටිකක්. රෑ වෙනකොට ටිකක් ලයිට් දානවා. අද එච්චර වෙදර් එක හොඳ නැහැ. ඉතින් ප්ලීස් ෂෙයා කරන්න. ඔයගොල්ලෝ ඔක්කොටම බුදු සරණයි. ඔයගොල්ලෝ ඔක්කොම අදහන දෙවිවරුන්ගේ පිහිටයි. අපිට හෙල්ප් කරන්න කියලා විතරයි ඔයගොල්ලන්ගෙන් අපි ඉල්ලන්නේ. කිසිම වෙන උදව්වක් එපා. මගේ යාළුවෝ ඔක්කොමටම මම කියන්නේ ඔයගොල්ලන් සම්බන්ධ කරගත්ත ඔක්කොටම කියන්නේ අපිට සපෝට් කරන්න අපේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඔයගොල්ලෝ ඔක්කොටම බුදු සරණයි. ඔක්කොටම බයි බයි. And see you guys soon. Okay, bye.